Hello guys, ඉතින් අද මම ඔයාලට අරන් ආලා තින්නේ තවත් සුපිරි වීඩියෝ එකක්. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්කම වගේ මම අරන් ආලා තින්නේ මගේ බයිසිකලේ අප්ඩේට් වුණු පාස් එකේ පොඩි විස්තරයක් කරන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් පහළ තියෙන like button එක press කරලා දාන්න මගේ වීඩියෝ එකට like එකක්. අදම නම් මගේ වීඩියෝ එක අලුතෙන් බලන්න ඔයාලත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා bell icon එක press කරලා all press කරලා මගේ YouTube channel එකට එකතු වෙන්න. එතකොට මම දාන වීඩියෝ සේරම ඔයාලට අත් නොහැරගෙන බලන්න පුළුවන්. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් මම අද ගෙනල්ලා තියෙන්නේ කලින් කිව්වා වගේම මගේ බයිසිකලේ අප්ඩේට් වුණු පාස් එක ගැන විස්තරයක් කරන්න. ඉතින් ඔයාලට මතක ඇති කලින් සැරේ බයිසිකලේ කැඩෙන්න කලින් තිබ්බේ මෙන්න මේ ලයිට් එක මෙතන මැදින් තිබ්බා. ඒකල්ල ෆෝක් ලයිට් එකක් මෙතන අයිනෙන් තිබ්බා. ඊට පස්සේ මෙතන තිබ්බේ නිල් පාට නියෝන් එකක් ගහපු ලොකු ලයිට් එකක් තනි සුදු පත්තු වෙන. ඊට පස්සේ ඒකට උඩින් මෙන්න මේ ටූලස් ෆෝක් ලයිට් එක තිබ්බා. ඉතින් ඔයාලට මතක ඇති. මතක නැත්තම් බලන්න මගේ YouTube channel එකට ගිහිල්ලා වීඩියෝ තියෙනවා. ඉතින් ඔයාලට කලින් සැරේ පේන්නේ නැති ඒ පාස් එකේ කිසිම එළියක් තිබ්බේ නැහැ. ඉතින් එළිය තිබ්බේ මෙන්න මේ ලයිට් එකේ මේකේ විතරයි. ඒ ලයිට් දෙක ගැහුවම අනිත් ලයිට් පේන්නේ නැහැ. මේක ගහලා තිබ්බේ මෙතන තිබ්බ නිල් පාට සුදු පාට ලයිට් එක උඩ නිසා අර කේලිය වැඩි නිසා ඒකට පහළ තිබ්බ සුදු පාට මේක දුරට පේන්නේත් නැහැ. ඒක නිසා මම බයිසිකලේ ගලවපු වෙලාවේ කල්පනා කරා එහෙම ආපහු තිබ්බ විදිහටම ගහුවොත් වැඩක් නැති නිසා ඉතින් මං කරාවේ පහළ තවත් බයිසිකලයක් හදලා තිනවා. ඔයාලා ඒ බයිසිකලෙත් බලන්න ඕන නම් YouTube මේකට ගිහිල්ලා YouTube app එකට ගිහිල්ලා ගහන්න චාම් හැඩකාරයා කියලා. ඉතින් ඒකල්ලා එතකොට එනවා. ඒකල්ලා බලන්න. එයාගේ බයිසිකල ලස්සනයි. ඉතින් මං මෙතන තිබ්බ පොඩි මේ රවුම් ෆෝක් ලයිට් එකයි ඊට පස්සේ මෙතන තිබ්බ නිල් පාට නියෝන් එක ගහපු ලොකු සුදු පාට ලයිට් එක දීලා එයාට මෙන්න මේ ලයිට් එක ගත්තා. ඉතින් මන් දුන්නේ එයාට මේ ලයිට් එකට දුන්නේ මෙතන තිබ්බ ෆෝක් ලයිට් එකයි මෙන්න මේ 350 දුවන පාටේකුයි කළා එයාගෙන් මෙන්න මේ ලයිට් එක ඉල්ල ගත්තා. ඊට පස්සේ මෙතන තිබ්බ නිල් පාට නියෝන් එක තියෙන ලයිට් එකට මෙන්න මේ ලයිට් එක ඉල්ල ගත්තා. ඉතින් දැන් එයා ඒක ගහලා තියෙන්නේ. ඔයාලා එයාගේ YouTube channel එකට ගිහිල්ලා බලන්න. එයාගේ බයිසිකලේ දැන් ලස්සනට ගහලා හදලා තියෙන එක. ඉතින් ඒකල්ලා මෙතන තිබ්බ ටූලන්ස් ෆෝක් ලයිට් එක මම යටින් ගැහුවා ඔයාලට පේනවා ඇති. ඉතින් ඔය විදිහට තමයි මගේ පාස් එක අප්ඩේට් කරේ. ඉතින් ඔයාලට මම දාලා පෙන්නන්න. දැන් කොහොමද මගේ පාස් මේ ටික තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා දන්න ඇති කලින් පාස් එකේ ස්විච් එක තිබ්බේ මෙන්න මෙතන ගහලා තිබ්බේ. ඉතින් එතන ගහලා තියෙනකොට කැත නිසා මම මෙන්න මෙතනට ගෙනාවා. එතකොට වැඩි පේන්නෙත් නෑ. ඒක නිසා මම මෙතනට ගෙනාවා. ඉතින් මම ඔයාලට දාලා පෙන්නන්නම් දැන්. පළවෙනි පාට දාපු ගමන් ඔය විදිහට සුදු පාටට පේනවා. අරක කහ පාටයි අනිත් ටික සුදු පාටයි. ඉතින් ආය ඔන් කරලා ඕෆ් කරලා දැම්මම මේ විදිහට පේනවා. අර තුන කහ පාටයි අතන එක සුදු පාටයි විදිහට. ඉතින් ආය ඕෆ් කරලා ඔන් කරාම මේ වගේ සේරම ක්‍රීම් පාටට පේනවා. ඉතින් ආය ඕෆ් කරලා ඔන් කරාම මේ වගේ උඩ දෙක කහයි සුදුයි ගැහිපත් වෙනවා. මැද එක ඊට පස්සේ ක්‍රීම් පාට විතරක් ගැහිපත් වෙනවා. යට තියෙන ටූලන්ස් ෆෝක් ලයිට් එක කහයි සුදුයි ගැහිපත් වෙනවා. ඉතින් ඔයාලට මම බ්‍රයිට්නස් අඩු කරලා පෙන්නන්නම්. මේ විදිහට තමයි ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. කලින් තිබ්බ පාස් එකද හොඳ දැන් තියෙන පාස් එකද හොඳ කියලා.
ඉතින් ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් නම් සුපිරි මෙලියක් තියෙනවා පාස් එකේ. ඔය විදිහට තමයි පේන්නේ පාස් එක. ඉතින් පාස් එක ගැන ඔච්චර තමයි තියෙන්නේ අලුතෙන් අප්ඩේට් වෙච්ච. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට අප්ඩේට් වෙච්ච සේරම බයිසිකලේ අප්ඩේට් වෙච්ච සේරම කෑලි ගැන පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේන ඇති පිටිපස්සේ තියෙන කෝන් දෙක, ඒ දෙකම කලින් තිබ්බේ කොළ පාට, දැන් දිලිසෙන විදිහට ප්ලේන්ට් එකක් ගහලා තියෙන්නේ. ඔයාලට මම දැන් ටිකක් පෙන්නන්නම් ඒ කරලා. අනිත් වීඩියෝ එකෙන් මම ඔයාලට හොඳට පෙන්නන්නම්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට තමයි කෝන් දෙක බලා ගන්න පුළුවන් වෙන්නේ. ෆෝන් එකට නම් දිලිසෙනවා පේන්නේ නැහැ. ඉතින් මම මේ ගැහුවේ සුපිරියම් ප්ලේන්ට් එකක්. ඉතින් මේක කලින් ගහලා තිබ්බේ ප්ලාස්ටික් බටනේ වතුර මේ වතුර ගන්න දාන බටනේ ගහලා තිබ්බේ. දැන් ගහලා තියෙන යකඩ කෙලින්ම. ඔයාලට පේනවා ඇති අයියයි. ඉතින් ඔය විදිහට සුපිරි ප්ලේන්ට් එකක් ගහලා ඉවත් අලුත් කරලා තියෙන්නේ. ඔයාලට පේන තට්ටේ ලයිට් එක එහෙමත් අලුත් කරලා තියෙන්නේ. ඉතින් අර කෝන් දෙකේ ගෑවේ මං මේ වීල් වල ගාන මේ නිල් පාට නැව් ප්ලේන්ට් එක, නිල් නේ කළු. ඉතින් ඒක ෆෝන් එකට දිලිසෙන විදිහට ගන්න බෑ. අවුව සැරයිනේ. ඒක නිසා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔච්චර තමයි කියන්න තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් වෙන මේ මොනා හරි ඔයාලට ඕන නම් ගේන්න ඕන වීඩියෝ එකේ මොකද්ද කියලා කියන්න. කමෙන්ට්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් පාස් එක කලින් තිබ්බට වැඩිය හොඳයි නම් ඒකත් කමෙන්ට් කරන්න. ඉතින් අද වීඩියෝ එක ඔය විදිහට ඉවර වෙනවා. එහෙනම් කොල්ලෝ අපි ගියා.